කොහොමද ඔයාලට ඔයාලා මගේ වීඩියෝ එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද අපි බලන්න යන්නේ විෂන් බෝඩ් එක ගැන. මොකක්ද මේ විෂන් බෝඩ් එක කියන්නේ? ඇයි අපි විෂන් බෝඩ් එකක් හදන්න ඕනේ? විෂන් බෝඩ් එකක් හදද්දී අපි සැලකිලිමත් වෙන්න ඕන කරුණු මොනවද? ඉතින් අපි කතා කරමු. විෂන් බෝඩ් එකක් කියන්නේ අනාගත සිහිනවල සිතියම වගේ කියලා කියනවනේ. ඉතින් මේ විෂන් බෝඩ් එක විසුවලයිසේෂන් අමාරු අයට ගොඩක් වටිනවා. රූපමය විදිහට අපි අපේ සිහින බෝඩ් එකක අලවලා නැත්නම් ඩිජිටල් විදිහට රූප රාමුවකට අරගෙන හදාගන්න එක තමයි මේ විෂන් බෝඩ් එකක් තුලින් වෙන්නේ. විෂන් බෝඩ් එකකට රූප හොයාගද්දී ඉතාම ලස්සන රූප ගන්න පුළුවන් Pinterest කියන ඇප් එකේ තියෙනවා. ඒ වගේම Instagram වගේ සමාජ මාධ්‍යවලුනොත් තමන් කැමති විදිහේ රූප ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. ඊට අමතරව කැමති නම් පත්තර සංග්‍රහවලින් තමන් කැමති ආකාරයේ රූප තියෙනවා නම් හොයාගන්න පුළුවන්. මේ රූප තෝරාගනිද්දී අපි සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු කිහිපයක් තියෙනවා. එක කාරණයක් තමයි අපි මේ විෂන් බෝඩ් එක හදන්නේ මොන කාලයකටද කියන එක තීරණය කරලා ඉන්න ඕනේ. ඒ කියන්නේ අපි මේ බෝඩ් එක හදන්නේ මාස 6කටද අවුරුද්දකට නැත්නම් අවුරුදු 5කටද කියන එක අපි බෝඩ් එකට රූප තෝරන කලින් තීරණය කරලා තියෙන්න ඕනේ. ඒ වගේම තමයි අපි ඒ කාලය තුලදී අපේ ජීවිතේ සැබෑ කරගන්න ඕනේ ඉලක්ක මොනවද කියන එක අපි අපේ ජීවිතයට සම්බන්ධ විවිධ පැතිකඩයන් වලින් තෝරා බේරාගෙන තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපේ වෘත්තීය පැත්තෙන්, අපේ සෞඛ්‍ය පැත්තෙන්, සම්බන්ධතා පැත්තෙන්, අපේ අධ්‍යාපනයේ පැත්තෙන්, අපේ ජීවිතයේ තියෙන විනෝදාංශ, අපි සංචාරය කරන්න කැමති තැනද, අපි කියවන්න කැමති පොත්ද, අපි කාමරය හදාගන්න කැමති විදිහද, අපි කැමති නිවස, අපේ සිහින නිවහනද, අපි කැමති වාහනයක් නම් ඒ වාහනේ ඒ හැමදේම මේ විෂන් බෝඩ් එකට ඇතුළත් කරන්න පුළුවන්. අපි මේ රූප තෝරගනිද්දී අපිට ගැළපෙන අපේ ජීවිතයට ගැළපෙන විදිහට අපේ වයිබ් එකට ගැළපෙන විදිහට රූප තෝරගන්න ඕනේ. ඒ කියන්නේ අපි මොකක් හරි සමාජ මාධ්‍යයක දැක්ක විෂන් බෝඩ් එකක් විදිහට එයාගේ පරිසරයට ගැළපෙන්න අපේ විෂන් බෝඩ් එක හදාගෙන හරියන්නේ නැහැ. අපිට ගැළපෙන විදිහට අපේ ජීවිතයට සම්බන්ධ විදිහට විෂන් බෝඩ් එක හදාගන්නවා. උදාහරණයක් විදිහට අපි වාහනයක් ගන්න කැමති නම් ඒ ගන්න කැමති වාහනය අපේ ජීවන මට්ටමට ගැළපෙන විදිහ එකක් වෙන්න තෝර ගන්නට ඕන. ලැබෙන අවුරුද්දකට නම් විෂන් බෝඩ් එක හදන්න. ඒ අවුරුද්ද ඇතුළත අපිට ළඟා කරගන්න පුළුවන් විදිහේ වාහනයක්. තමන් කැමති වාහනේ වර්ගය, ඒ වාහනේ පාට, ඒ විදිහට ඩීටේල් ඒ රූපය තෝර ගන්නවා නම් වඩාත් සාර්ථකයි. නැතුව මොකක් හරි වාහනයක රූපයක් අලවන්නට වඩා ඒ විදිහට තමන් කැමති වාහනය වර්ගය පාට විදිහට තෝරගෙන ඒක මේ විෂන් බෝඩ් එකට ඇතුළත් කරනවා නම් තමන්ගේ මනසට ඒක දැනෙනවා වැඩි. ඒ වගේම විෂන් බෝඩ් එකට අපිට පින්තූර වගේම ෆ්‍රේසස් පාවිච්චි කරන්නත් පුළුවන්. මෙතනදී අපි මේ ෆ්‍රේසස් පාවිච්චි කරද්දී ඒක වර්තමාන කාලයෙන් තියෙන ෆ්‍රේසස් පාවිච්චි කරන්න ඕන. ඒ කියන්නේ මම දියුණු වෙනවා නෙවෙයි, මම දියුණුයි. මම සතුටින්. මම ඒ වගේම තමයි මේ විෂන් බෝඩ් එකට රූප තෝරගනිද්දී මූණ නොපෙනෙන විදිහේ රූප තෝරගන්නවා නම් වඩා සාර්ථකයි. මොකද ඒ ඉන්නේ Taman කියන එක අපිට හිතන්න ඒක පහසුවක් වෙනවා. ඒ වගේම Tamanගේ පෞද්ගලිකත්වයට ගැළපෙන විදිහේ රූප තෝරගන්න එකත් වගේම Taman සතුටින් ඉන්න විදිහේ රූපයක් මේ විෂන් බෝඩ් එක මැදින් ඇලෙව්වොත් ඒ වටේට Taman තෝරගන්න රූපය ඇලෙව්වොත් මේ සියල්ල තියෙන්නේ අපේ වටේ කියන එක අපිට හැඟෙන්නේ ඒක පහසුවක් වෙනවා කියලා හිතෙනවා.
ඔයාලා දකින්න ඉතින් මම ඔයාලා එක්ක කතා කරන අතරතුරේ මම තෝරගෙන print කරගෙන ආපු රූප කපා ගත්තා. ඒ වගේම මේ බෝඩ් එක විතරම මම පාවිච්චි කරේ කාඩ් බෝඩ් එකක්. ඒ කාඩ් බෝඩ් එක ඝනකම විදිහට අරගෙන ඒක උඩින් සුදු පාට විස්තර බෝඩ් එකක් අරගෙන තමයි මේ බෝඩ් එක මම හදාගෙන තියෙන්නේ. ඔයාලට මේකට canvas එකක් ඒ වගේම ෆොටෝ ෆ්‍රේම් එකක් තමන් කැමති විදිහක පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ රූප බෝඩ් එකේ එක එක කොටස් වලට වෙන් කරගෙන YouTube වලට වෙනම තැනක්, මගේ ආර්ථික පැත්තට වෙනම තැනක්, ඒ වගේම විනෝදාංශ වලට වෙනම තැනක්, මගේ වෘත්තියට වෙනම තැනක්, ඒ වගේ විදිහට බෙදාගෙන මගේ සෞඛ්‍යයට මම ආසව දේවල් වලට කොටස් වෙන් කරගෙන බෝඩ් එකේ සකස් කරගෙන ඊට පස්සේ ඒ ටික අලව ගන්නයි තියෙන්නේ. ඒ වගේම අපි මේකත් කල්පනා කරන්න ඕනේ. අපි අස දේවල් බෝඩ් එකක ඇලෙව්වටම මදි. විෂන් බෝඩ් එක හදලා අපි ඒක තියෙන හීන වලට ළඟා වෙන්න කටයුතු කරන්නත් ඕනේ. ඉතින් හැමෝගෙම 2026 වර්ෂයේ අති සාර්ථක වර්ෂයක් වෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. ඔයාලා මම subscribe කරලා නැත්නම් මම subscribe කරන්න කියලා මේ වීඩියෝ එක කැමති නම් like කරන්න කියලා ඉල්ලා සිටිනවා. සුබ දවසක්.